hello ඉතින් මිස්ටර් ජපාන් channel එකත් එක්ක සම්බන්ධ වෙනකොට ඔයගොල්ලන්ට බොහොම ස්තුතියි. ඔයගොල්ලන් තාමත් මේ channel එකට subscribe කරලා නැත්නම් කරුණාකරලා subscribe කරලා ජපානය ගැන ලෝකය ගැන දැනුවත් වෙන්න. මේ නිවුස් එක අපිට එන්නේ ජපානයේ පෝස්ට් ඔෆිස් එකේ. ඔයගොල්ලෝ දන්නා ජපානයේ පෝස්ට් ඔෆිස් එක කියපුවම හුඟක් බිස්නස් කරනවා. ඒ කියන්නේ ඉන්ෂුරන්ස් එකෙන් පටන් ගත්තම බැංකුව, පාසල් බෙදා හැරීම, මේවා ලියුම් අපි නොදන්න දේවල් වලටත් ඒගොල්ලන් ඉන්වෙස්ට් කරලා ඇති. නමුත් ලොකු කම්පැනි එකක් කියලා හොඳට මතක තියාගන්න. නමුත් එක දෙයක් කියන්න ඕනේ ජපානයේ පෝස්ට් ඔෆිස් එක මීට අවුරුදු ගානකට පෙර රජය සතු ආයතනයක්. නමුත් මේක මට මතක හැටියට ඒගොල්ලන් පබ්ලික් හෝල්ඩින් එකක් හැටියට වෙනස් කරා. ඒක හින්දා දෙපාර්ශ්වයක් දෙකට බෙදිලා විවේචනය කරා මේක රජය සතු වෙන්න ඕනේ නැහැ මේක රජය සතු නොවෙන්න ඕනේ අනම්මනම් කියලා. කොහොම හරි රජය මේක අතහැරියට පස්සේ ඉතින් විවේචනය තියෙන අතරතුර මේ පෝස්ට් ඔෆිස් එක ලොකු බුලක් කෙලිය ළඟදී. ඒ බුල තමයි ඔයගොල්ලන් දන්නා ජපානයේ පෝස්ට් ඔෆිස් එකට ලොකු ට්‍රක්ස් පොඩි ට්‍රක්ස් නෙමෙයි කේබට් උනන් නෙමෙයි ලොකු ට්‍රක්ස් 2500ක් විතරක් 2500ක් විතර තියෙනවා කියලා තමයි කියන්නේ. ඒ වලින් තමයි ලොකු පෙට්ටි එහෙම ජපානය තුල බෙදා හරින්නේ. ඉතින් මේ ට්‍රක්ස් එලවන්න ඉස්සෙල්ලා අනිවාර්යෙන්ම ඩ්‍රයිවර්ස්ලා තමන්ගේ උදෑසන මේ යතුරු ගන්න ඉස්සෙල්ලා ඒගොල්ලන් චෙක් කරන්න ඕනේ ඒගොල්ලන් බීලාද නැද්ද කියලා. එක්ක හෙල්ත් එක චෙක් කරන්න ඕනේ, ශරීරයේ උෂ්ණත්වය චෙක් කරන්න ඕනේ. ඒ වගේ දේවල් චෙක් කරලා අනිවාර්යෙන් පොතක ලියන්න ඕනේ. ඉතින් මේක ජපානයේ පෝස්ට් ඔෆිස් එකට විතරක් අදාළ දෙයක් නෙමෙයි. ඕනෙම වාහන සම්බන්ධ කම්පැනිස් ඉන්නවා නම් මේ වගේ දේවල් කරලා ලියන්න ඕනේ. හරි. ඉතින් මේ පෝස්ට් ඔෆිස් එකේ කට්ටිය මේක ඕනාවට එපාවට කරලා තියනවා කියලා තමයි කියන්නේ. කියන්නේ සමහර කට්ටිය ලියලම නැහැ, සමහර කට්ටිය ලිව්වත් බොරු ලියලා තියනවා කියලා තමයි කියන්නේ. අයි මේගොල්ලන්ට මේ වගේ දෙයක් කරන්න නිදහස තිබ්බේ කියලා කවුරු හරි ප්‍රශ්න කරනවා නම් මේක පෝස්ට් ඔෆිස් එකකින් ඉඳලා කවුරුත් චෙක් කරන්න එන එකක් නැහැ කියලා සමහර කට්ටිය හිතන්න ඇති. අපි දන්නේ නැහැ. හරි. මේක මගේ නිකන් මතයක් විතරයි. ඒක එහෙම නොවෙන්නත් වෙන්න පුළුවන්. නමුත් රජයේ ආයතනයක් හා සමාන දෙයකට කවුරුත් පනින්නේ නැහැ කියලා හිතන්න ඉඩකඩ තියෙනවා. ඉතින් මේ හේතුව හින්දා ජපානයේ නීති රීති දැඩි හින්දා ජපානයේ පෝස්ට් ඔෆිස් එකට වාරණයක් පනවන අවුරුදු 5ක. දැන් අවුරුදු 5ක් යනකම් මේගොල්ලන්ට ඔය ලොකු ට්‍රක්ස් භාවිතා කරලා සර්විසස් අපයන්න බෑ. ඒ කියන්නේ 2500ක් විතර වෙන ට්‍රක් සංඛ්‍යාව නිකන් තියන්න වෙනවා. හරි. ඒ වගේම තමයි මේ ඩ්‍රයිවර්ස්ලා ඒකට සම්බන්ධ වෙලා ඉතින් ඩ්‍රයිවර්ස්ලාට මොකද වෙන්නේ කියලා අපි තාමත් දන්නේ නැහැ. නමුත් පෝස්ට් ඔෆිස් එකෙන් කියලා තියෙනවා මේ ට්‍රක්ස් 2500 වෙන ආයතනයක් හරහා භාවිතා කරලා ඒ සේවාවල් සපයන්න කොහොම හරි ක්‍රමයක් හොයාගන්නවා කියලා තමයි කියන්නේ. ඉතින් ඔයගොල්ලෝ යම්කිසි ආකාරයකින් වාහනේ සම්බන්ධ රැකියාවක් කරනවා නම් බස් එකක් එලවනවා නම් ට්‍රක් එකක් එලවනවා නම් ඒ වගේම ටැක්සියක් එලවනවා නම් මතක තියාගන්න මේ චෙක්අප් එකේ වැදගත්කම දැන් ඔයගලන්ට තේරෙනවා ඇති. මේ චෙක් එක කරේ නැත්නම් හරියට කම්පැනියට අවුරුදු ගණනාවකට සේවා සපයන්න බැරි වෙන විදිහට නීති රීති තදයි කියලා ඔයගලන්ට දැන් තේරෙනවා ඇති. ඉතින් නැවතත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනකන් ජය වේවා.